ඩෝංගාලා මේ අකීගල්ගේ YouTube channel එක මාරනවා. මේක මං කොහොමද කියන්නේ කියලාත් මං කාලයක් තිස්සේ කල්පනා කරා. එක සැරේටම කට්ටිය අහන්න ගත්තා මේ ඇයි මේ එක සැරේටම අකීගල් channel එක මාරුනේ? ඇයි එක සැරේට වෙනස් වුනේ? හායි කොහොමද කට්ටිය ඉතින්? මං හිතන්නේ ඔයාලා ආවේ මේ වීඩියෝ එක බලන්න thumbnail එක බලලා. හැබැයි thumbnail එක දැන් ඔයාලා මෙච්චර කාලයක් අකීගල්ගේ වීඩියෝස් බැලුවා එක සැරේටම ඩෝංගාලා මේ අකීගල්ගේ YouTube channel එක මාරුණා. දෙක සැරේටම අකීගල්ගේ YouTube channel එක ඉදපු පුද්ගලයාත් මාරු වෙලා. එහෙම නිකන් හිතෙනව නේද? ඕකේ ඇත්ත ඔයාලා හිතන දේවල් සම්පූර්ණයෙන්ම ඇත්ත. ඇත්තටම මට මේක මං කොහොමද කියන්නේ කියලාත් මං කාලයක් තිස්සේ කල්පනා කරා. මොකද දැන් මේක මෙහෙමයි දැන් අපි කතාවට සරල වෙන්න. ඉතින් ඔයාලට මතක ඇති අකීගල් channel එකක් තිබුණා subscribersලා 60000කුත් එක්ක subscribersලා 60000ක් පැනපු channel එකක් තිබුණා. එක සැරේටම ඒකේ තිබිච්ච ඔක්කොම contents සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගත්තා. එක සැරේටම කට්ටිය අහන්න ගත්තා මේ ඇයි මේ එක සැරේටම අකීගල් channel එක මාරුනේ? ඇයි එක සැරේට වෙනස් වුනේ? ඇත්තටම අකීගල් channel එක දැන් තියෙන නම තමයි පුදුම ලොව. ඇතරම අකීගල් channel එකේ ෆස්ට් ඕනර් ඒ කියන්නේ මුල් අයිතිකරු මම නමින් ලහිරු සම්පත්. ඉතින් ඇත්තටම මේ channel එක මම පටන් ගත්තේ 2023 වගේ. ඉතින් මේ channel එකේ ඒ වුණාට ඉන්දියේ වෙන රූපයක් නේද? ඔයාලා දකින්න ඇති වෙන කොල්ලෙක් තමයි ඉන්දියේ. ඉතින් ඇත්තටම උන කතාව කියනවා නම් අපි යමු සරලව කතාවට. මම මුල ටිකත් එක මතක් කරන්නම් මොකද උනේ කියලා. මම කියාගෙන යන්නේ ඇත්තටම අයි අකීගල් channel එකේ මේ දවස්වල වීඩියෝස් නැත්තේ ඇයි එකසෙටම channel එක වෙනස් වුනේ කියලා. ඉතින් ඇත්තටම අකීගල් channel එක වෙනස් වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ report වැද්දා. පළවෙනිම දේ තමයි අකීගල් channel එක report වැද්දා. ඉතින් report වැද්දට පස්සේ මම දන්නේ නැහැ කවුද ගහුවේ කියලා. ඇත්තටම මම channel එක ගැන කියලා ඉවරලා අර ඉඳපු එක්කෙනා ගැන මම කියන්නම් කවුද පුද්ගලයා කියලා. ඉතින් කොමාරි අකීගල් channel එක පටන් ගත්තේ අපි 2023 පටන් ගත්තට පස්සේ අපි channel එක කරගෙන ගියා. channel එක කරගෙන ගියාට පස්සේ channel එකේ කොහොමරි අපි සාමාන්‍යයෙන් subscribersලා 20000ක් විතර ගහනකොට අපි සාමාන්‍යයෙන් හොඳ fan base එකක් හදාගත්තා. ඉතින් කොහොමරි අපි ඔහොම ගහගෙන යද්දී එක සැරේටම මේ අපේ channel එකට reports වැද්දා subscribersලා 60000ක් ඉන්නකොට. ඒ කියන්නේ channel එකේ videos post කරන්න බෑ. මම හිතුවා live එකක් ගිහලා කට්ටියට කියන්න. නමුත් කට්ටිය මාව අඳුරන්නේ නැහැ. ඉතින් ඇත්තටම මම ගිහිල්ලා කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ channel එක sale කරලා කියලා හිතන්නේ. ඇත්තටම දැන් නම් channel එක අපි දීලා තියෙන්නේ වෙන පුද්ගලයෙකුට. ඔයාලා ඒකෙන් ගැලවෙන්නත් එපා. එයත් එක්ක ඉන්න දිගටම එයත් එක්ක රැඳිලා ඉන්න, එයත් එක්ක වීඩියෝස් බලන්න. ඉතින් අපි හැමෝම සහෝදරයෝ. YouTube content කරන හැමෝම තරහ නැහැ කාත් එක්කවත්. කාටවත් තරහ වෙන්න එපා. මම කියන්නේ ඇත්තට මේ වෙච්ච හේතුව තමයි. ඉතින් කාත් එක්කවත් කාටවත් තරහ වෙන්න එපා. ඉතින් channel එකක් ඊට පස්සේ අපි වෙනම ක්‍රියේට් කරා අකීගල් කියලා වෙනම channel එකක්. දැන් ඔයාලට ඒක YouTube එක හොයාගන්න බැරි නම් ලහි අවිත් අකීගල් කියලා search කරන්න. එතකොට ඔයාලට ඒ channel එක උඩට මේවි. ඉතින් ඒ channel එකෙන් තමයි දැන්ට අපි වීඩියෝස් කරගෙන යන්නේ. එතකොට අර ඉඳපු එක්කෙනා ගැන කියන්න. ඇත්තටම ඒක මගේ concept එකක්. concept එකක් කියන්නේ ඇත්තටම ඔක කලින් කට්ටිය කරපු දෙයක්. ඒ කියන්නේ අකීගල් කියලා නම තියෙන්නේ එයාගේ ඇත්තටම ඇත්තටම ඒ කියන්නේ එයාගේ ස්ටෝරිය ටෝටලි ඇත්ත. ඒ කියන්නේ ඔයාලා බලපු වීඩියෝස් එයාගේ බල්ලා නැති වෙච්ච එක එයාගේ ඔක්කොම දේවල් එයාගේ ඇත්ත. හැබැයි අපි යාට පඩියක් ගෙව්වා. ඒක කියන්න ඕනේ. ඒ කියන්නේ අපි යාට පඩියක් විදිහට එයාට ගෙවලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ රෙවෙනියු ෂෙයා එකක් විදිහට. පස්සේ කොහමරි එයා channel එක දාලා ගියා. ඒ channel එක දාලා ගියා. ඒ කියන්නේ ඉතින් අපිට copyright අපිට ඉතින් report එකක් පස්සේ ඉතින් එයා channel එක දාලා ගියා. ඊට පස්සේ තමයි ඒ කියන්නේ ඇත්තටම අකීගල් දෙවෙනි channel එක පටන් ගන්න හේතුව වුණේ අපේ report එකක් දෙක. report එකක් දැද්දට පස්සෙත් අපි ටික කාලයක් දුව්වා අකීගල් ඇදගෙන.
ඒ දිව්වට පස්සේ තමයි කොහොම හරි ආයි දැම්ම මෙච්චර කාලයක් එක සැරේට වීඩියෝස් එන්න නැතුව ඉන්නකොට තමයි දැන් ඔයාලා බැලුවේ ඉතින් කෝ අකීගල් කියලා හොයනවනේ ඉතින්. ඇත්තටම මං හිතනවා ඔයාලා කලින් ඉන්දියා වගේම මාත් එක්කත් ඉස්සරහට මේ වැඩ කරන්න මට සහයෝගය දෙයි කියලා. ඉතින් ඇත්තටම ඉස්සරහට එන්නේ වෙනම එක්කෙනෙක් වෙනම මම හිතන්නේ ගර්ල් කෙනෙක් තමයි අපිට එන්නේ. ඉතින් ඔයාලා කැමති නම් අපේ ගෲප් එකට ජොයින් වෙන්න. මං ඔයාලට ලින්ක් එකක් දාලා තියන්නම්. ඒ ලින්ක් එකේ YouTube channel එකේ පල්ලෙහා තියෙන දුරකථන අංකයට හරි ඊමේල් එකට හරි අපිට මැසේජ් කරලා හරි අපේ ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට හොඳ ක්‍රියේටිවිටි හැකියාවක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට වීඩියෝ කන්ටෙන්ට් කරන්න, ඔයාලට වොයිස් කරන්න, ඔයාලට ඩබින් කරන්න, ඔයාලට එඩිටින් කරන්න, ඔය සම්බන්ධ ඔයාලට යම්කිසි දැනුමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ කමියුනිටි එකට ජොයින් වෙන්න. ඉතින් අපි එක ජොයින්ලා වැඩ කරන්න. ඉතින් ඇත්තටම මේකට කවුරුත් බනින්න එපා. ඇත්තටම මේක අපි කන්සෙප්ට් එකක් විදිහට ලස්සනට කරගෙන ගියපු වැඩක්. ඉතින් ඔයාලගේ අදහස්, ඔයාලගේ ප්‍රතිචාර, ඔයාලගේ බැනුම්, ඔයාලගේ හැමදේම අපිට ගොඩාක්ම වැදගත් වුණා. ඉතින් මේ වැඩේ ඇත්තටම ගොඩාක් දුර ඇදගෙන යන්න ඔයාලා මාර සපෝට් එකක් දුන්නා. ඉතින් මම ඒ වගේම කියන්න ඕනේ ඉතින් අර අපේ මුලින්ම තිබිච්ච අකිගල් channel එක ඒක දැන් පුදුම ලෝ කියලා channel එකකින් තමයි කරගෙන යන්නේ. ඉතින් ඒකටත් සපෝට් එකක් දෙන්න. අපි හැමෝම ඉතින් කොහොම හරි ගේමක් ගහන්න ගොඩ යන්න ඉතින් හැමෝම කට්ටක් කරන සෙට් එකක්. ඉතින් මම හිතනවා ඔයාලා මට දුන්න සපෝට් එක මට නෙමේ අකී ගර්ල්ට ඒ කියන්නේ අපි පුද්ගලයේ වශයෙන් අපිට ඔයාලා දුන්න සතුටක් නෙමෙයි මම කියන්නේ අර එයා බල්ලෙක් වුණත් එයාට තියෙන මාරම මානුෂිකත්වය හැඟීම. ඒ කියන්නේ අපි ගත්තොත් බල්ලෙක් වුණත් මාර විදියට මම කියන්නේ මම ඇත්තටම සතුන් මිනිස්සුන්ට වැඩිය සතුන්ට ආදරේ කෙනෙක්. ඉතින් ඒ නිසා මම කියන්නේ අර බල්ලෙක් වුණත් එයාලට තියෙන මානුෂික හැඟීම. ඒ කියන්නේ ඌ අපි දුකින් හිටියත් උට දුක හිතන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් අකීගල් කියන නමින් තමයි මේ channel එක ඉස්සරහට යන්නේ. මං හිතනවා මේ channel එකේ නම වෙනස් කරන්න නැහැ කියලා. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේකේ නම වෙනස් කරන්න දෙපාද කියන එක. ඉතින් ඇත්තටම මේ කනගාටුයි මේ වෙච්ච දේ ගැන. මොකද ඇත්තටම මම මේ දවස් ටිකේ පොඩ්ඩක් ඔය channel එකේ දැම්මා ඔය මේ ගේමින් අරෝමේ වීඩියෝ සම්බන්ධව. ඉතින් ඒක ඇත්තටම දැන් මේ channel එක පොඩ්ඩක් කන්ටිනියු වෙන්න ඕනේ හින්දා. ඉතින් කට්ටිය බැනලා තිබුණා. මම දැක්ක මාරම ආදරේ ගර්ල් කෙනෙක් ඉන්නවා මේ channel එකට. ඒ කියන්නේ මං එයාගේ නම ඔයාලට මෙන්ෂන් කරන්නම්. එයා මාරම ආදරයක් තියෙන්නේ මේ channel එකට. channel එකට කෙසේදත් මේ බල්ලට මාරම ආදරයක් තියෙන්නේ. ඉතින් ඇත්තටම අකී ගර්ල් වගේම තව ගෑනු ළමෙක් ඉස්සරහට එනවා අපේ channel එකට. ඉතින් මාරම ලස්සන ඔයාලා ඉතින් ආදරෙන් යාවත් පිළිගන්න. ඉතින් ළඟදී මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්නකම් මම කියන්නේ ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඇත්තටම බොහොම ස්තුතියි. ඒ ගර්ල් මට ඒ ගර්ල් ගැන වචනයක් කියන්න ඕනේ. ඒ ගර්ල් හැම වෙලේම කියනවා අනේ මම කැමති නැහැ මේ වගේ වීඩියෝස් ඔයා මේ එකේ දානවට. ඒ නිසා පුළුවන් නම් ඔයා අකී ගර්ල් ගැනම ගේන්න. ඉතින් අකී ගර්ල් ගැනම ගේන්න. ඇත්තටම මට මේ අවස්ථාවේදී බැරි වෙනවා. ඇත්තටම මට සමා වෙන්න. මොකද අකී ගර්ල් කියන කොන්සෙප්ට් එක තාම දුවනවා. ඒ කියන්නේ නම දුවනවා. හැබැයි ඇත්තටම දැන් බල්ලා වෙනස් වෙලා පුද්ගලයා වෙනස් වෙලා වෙන්න පුළුවන්. මං හිතන්නේ දැන් ඉස්සරහට අපිත් එක්ක වැඩ කරන්න ඉන්නේ ගර්ල් කෙනෙක්, ලස්සන ගර්ල් කෙනෙක්. ඉතින් ඔයාලා එයාව සාදරයෙන් පිළිගන්නේ කියලා හිතනවා. මම දැන්ට කන්ෆර්ම් කරන් ඉන්නේ ගර්ල් කෙනෙක්. එතකොට එයාත් ඉස්සරහට අපිත් එක්ක වැඩ කරයි. ඉතින් ඇත්තටම සමා වෙන්න ඕනේ අකී ගර්ල් channel එකට විච්ච දේ සම්බන්ධව. ඉතින් මං හිතනවා ඔයාලා මාව තේරුම් ගනි. මාත් එක්කත් ඒ විදිහටම රිගරම රැඳිලා ඉඳි. ඉතින් මම ඇත්තටම මූණු පෙන්නලා කතා කරන්නේ නැහැ YouTube එකේ. ඉතින් ඔයාලා වැඩි දකින්න නැතුව ඇති මාව මම මොන වගේද කියලා. ඉතින් ඒ නිසා මං හිතනවා ඉතින් ඔයාලා මට සපෝට් එකක් දෙවි කියලා. මේ ඒ නිසා ඉතින් මං ඉතින් අපි හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. මං හිතනවා ඔයාලා මට හොඳ සපෝට් එකක් දෙවි. ඉතින් ඒ සපෝට් එකත් එක්කම අපි කට්ටිය ඉස්සරහට යමු. ඉතින් අකීගල්ගේ ලස්සන වීඩියෝ ටිකක් බලන්න. රැඳින්න මාත් එක්ක. ඉතින් අකීගල් විත් ලහියා නැවතත් ඔයාලව සුපුරුදු වීඩියෝ ටිකකින් හම්බෙනක්. see you bye tata bye. එන අපි ලස්සන වීඩියෝ ටිකකින් හම්බෙනකම් ඔයාලගෙන් සමු ගන්නවා. මේ කතාව කියන්න ඕන නිසා තමයි මම ඇත්තටම අද මේ වගේ වීඩියෝ එකකට ආවේ. නැත්නම් මම ඇත්තටම මූණු පෙන්නලා කතා බහ කරන්නේ නැහැ. ඉතින් thank you so much. ඔයාලා මාව තේරුම් ගනී කියලා හිතනවා. මෙච්චර වෙලා මේ අවස්ථානේ වෙනකම් වීඩියෝ බලපු හැමෝටම හැමෝම මාව තේරුම් ගනී කියලා හිතනවා. ඇත්තටම මට බනින්න කමන්නේ නැහැ. ඉතින් බැන්නත් ඔයාලගේ හිතේ තරහක් තියෙනවා නම් ඔයාලා විශ්වාසයක් තියන් ඉන්නේ දේ කරන්න. ඉතින් ඇත්තටම ඔයාලගේ විශ්වාසෙ බින්දෙකට මට සමා වෙන්න. really sorry.
ඇත්තර මං එහෙම දෙයක් කරන්න හිතාගන්න මේ කරේ ඇත්තරම එක අපි නොහිතන විදිහට අපිට හැමදේම වෙන්නේ. ඉතින් අපි හිතන්නේ අපිට මේ දේ වෙයි කියලා. ඉතින් ඇත්තටම සෝරි සමාවෙන්න. ලස්සන වීඩියෝ එකකින් අකිගල් එක නැවතත් හම්බෙමු වෙන. හැමෝටම බුදු සරණයි ජය වේවා.